විපක්ෂයේ ගොනු කරන්න පුළුවන් නම් රජය පෙරලන්න පුළුවන් නම් දූෂිත පාලකයාගෙන් රට බේරා ගන්න පුළුවන් නම් එතන කොතනද මම එතන ඉන්නවා. ඒකට මගේ උපරිම කැපවීම කරනවා. අද රටේ තියෙන තත්ත්වය අනුව අපි ප්‍රතිපත්තිමය වශයෙන් කියන්නේ ඉස්සෙල්ලම අපේ ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න. අද ප්‍රජාතන්ත්‍රවාදය කියලා පුළුවන් ඡන්දයට ගිහිල්ලා කතිර ගහලා කැහුවේ කාටද කියලා කියන්නත් බයේ හැංගිලා ඉන්න පමණයි. ඡන්දයක් පෙරදුනොත් උන්හිටි තැන් නැහැ, ව්‍යාපාර නැහැ, ගෙවල් දොරවල් නැහැ. ඒ තත්ත්වයට මේ රට ගෙනෙල්ලා තියෙනවා අද පාලනය කරන පුද්ගලයන්. එහෙමනම් මේ රට බුදු රටක්.